බුදුරජාණන් වහන්සේ සත්තු මරන්න එපා කියලා ගරහනවා. නොයෙක් ආකාරයෙන් කරුණු පෙන්වලා දෙනවා. අත්තිකෝ පන මයා පානෝ අතිපාතෝ අපි අතිමු මං අතිමු සත්තු මැරිලා තියෙනවා. යාවතකෝවා තාවතකෝවා සිද්ධ වෙලා තියෙනවා සිද්ධ නොවිලා නම් නෙවෙයි. ඔන්න දැන් ඔතෙන් දෙනකල් හරි අපේ වැඩ ටික. අපිත් බුදුරජාණන් වහන්සේට පැහැදිලා තියෙනවා ධර්මයේ අහනකොට සත්‍ය මරපේව මතක් වෙනවා. යෝකෝ පන මයා පානෝ අතිපාතෝ තාවතකෝවා යාවතකෝවා තාවතකෝවා අපි අතින් සත්තු මැරිලා තියෙනවා. ඒක සිද්ධ නොවිලා තියෙනවා සිද්ධ වෙලා තියෙනවා. තන්න සුට්ටු. ඒක සුදුසු නෑ. හොඳ දේවල් නෙවෙයි. ඉන්න සාදු හොඳ දේවල් නෙවෙයි. ඒතර අපි සත්තු මරපේව හොඳයිද නරකයිද? නරකයි. මෙතන ඉන්නවා ඔළුව අතක ගා ලේනිත් අවකුණ ඇරන්නේ පොත්තේ තියලා තලපු අය. ඊළඟට මේන් කතා කර කර ඉතින් අඟට ගහලා මේ මඳුරුව මරපු අය. මඳුරුව මරන්න කීක මැෂින් ගෙනාපු අය. මේ කෝඩු මේ කතුරු තියාගෙන හිටපු අය. සතා සර්පයා මොකද නපුරු සතා දැක නෑරු මොණ්ඩයා කියලා ගැරන්ඩියක් ආවත් ඔළුවට ගහපු අය. ඉතින් මේ අයට දැන් බනහන උඩ මතක් වෙනවා හත් හිලව්වේ හොඳ දේවල් නම් නෙවෙයි අපි කරලා තියෙන්නේ කියලා. දැන් ඔන්න ඔය ටික දැන් අපිටත් වෙලා තියෙනවා. අහංචේවකෝ පන තප්පච්චය විප්පටිසාරී අස්සං